prison, Lopez underwent a psychological evaluation. It was determined that he was a sociopath, that he suffered from an antisocial personality disorder. 1980 මාර්තු මාසේ ඇන්ඩීස් හි කඳුපන්තියේ පිහිටලා තියෙන ඉක්වදෝරයේ ඇම්බටෝ නගරයට ඉතාමත් දරුණු අන්දමින් වර්ෂාවක් ඇදැලෙනවා. ගංගා පිටාර ගලලා වීදි කං වතුරට යට වෙලා විශාල විනාශයක් සිද්ධ වෙනවා. ඉතින් මේ විනාශය මැද්දේ දිවි කලවාගත් අය හොයද්දී එක ගැහැණු ළමයෙක්ගේ මල සිරුරක් හම්බෙනවා. මුලදී හැම කෙනෙක්ම හිතන්නේ ඇය ගං වතුරට ගහගෙන යන්න ඇති කියලා. ඒත් ඇගේ දේහය නම් කිව්වේ වෙනම කතාවක්. කවුරුන් හෝ ඇගේ බෙල්ල ඉතාමත් දරුණු ලෙස හිර කරලා ඇයව ඝාතනය කරලා තියෙනවා. මෙහෙම දිගටම හොයාගෙන යනකොට මේ වගේම තවත් ගෑනු ළමයි 3 දෙනෙක්ගේ මල සිරුරු එකින් එක මතුවෙන්න පටන් ගන්නවා. ඒ 3 දෙනාත් ඇතුළුව මේ ගෑනු ළමයි 4 දෙනාවම එකම ආකාරයෙන් බෙල්ල හිර කරලා තමයි ඝාතනය කරලා තියෙන්නේ. කොච්චර දරුණු විදියට මේ ළමයින්ගේ බෙල්ල හිර කරලාද කිව්වොත් එයාලගේ ඇස් කුහර වලින් එළියට පැනලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් කොහොම වේදනාවක් මේ ළමයින්ට මැරෙන වෙලාවෙ තියෙන්නේ නැද්ද? කොහොම හරි මීට මාස කිහිපයකට කලින් ඉඳලම වයස අවුරුදු 8-12 අතර ගැහැණු ළමයින් 300 ගණන් මේ කඳුකර ඉක්වදෝරෙන් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා ගමේ මිනිස්සු පොලිසියෙන් ඉල්ලලා තිබ්බත් පොලිසිය වැඩිය මේකට උනන්දුවක් දක්වලා නැහැ. මේ මිනිස්සුන්ට එක හේතු කියලා මේක ටිකක් මක හැරලා තියෙනවා. මේ සිද්ධිය වෙන්න මාසයකට කලින් හරියටම 1980 පෙබරවාරි 15 වෙනිදා ඉවානෝවා යකුමි කියලා ගැහැණු ළමෙක් අතුරුදහන් වෙනවා. මේ ළමයාට වයස අවුරුදු 9යි. තමන්ගේ තාත්තගේ කෑම එක අරන් යද්දි තමයි මෙයා අතුරුදහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැහැණු ළමයාගේ පවුලේ කට්ටිය ගොඩක් දුකින් මෙයාව හැම තැනම හොයන්න පටන් ගන්නවා. මොකද පොලිසියට කිව්වත් කිසි වැඩක් නැහැ. ඒ වෙනකොටත් මේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් කරලා තිබිලා නැහැ. ඉතින් කොච්චර හොයන්න උත්සාහ කරත් කලින් අතුරුදහන් වුණ ගැහැණු ළමයි වගේම මේ ළමයාවත් හොයාගන්න බැරි වෙනවා. ඔය විදිහට මාසයක් විතර ගත වෙනවා. ඊට පස්සේ මාර්තු මාසයේ 8 වෙනිදා හරියටම ගම් වතුර ඇති වෙලා දවස් ගානකට පස්සේ එක්තරා ගොවි පොලක පැල්පතක තිබිලා මේ කුඩා දැරිය ඉවානෝවා යකුමිගේ මල සිරුර හොයාගන්නවා. ඉතින් මේ දේහයත් පරීක්ෂා කරලා බලද්දි තමයි තේරෙන්නේ අර කලින් හම්බුණ ගැහැණු ළමයි 4 දෙනා වගේම මේ ළමයාවත් බෙල්ල හිර කරලා තමයි ඝාතනය කරලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි මේ ඝාතකයා මේ ළමයින්ව මරන්න කලින් මේ හැම ළමෙක්වම දූෂණය කරලා තමයි මරලා තියෙන්නේ. ඉතින් මේ හැම සිද්ධියකටම පස්සේ ගමේ මිනිස්සුන්ට ලොකු බයක් ඇති වෙනවා. මේ වෙනකන් අතුරුදහන් වුණ හැම ගැහැණු ළමයෙක්ටම මේ දේම තමයි වෙන්න ඇත්තේ කියලා. ඉතින් මේ සිද්ධිය වෙලා හරියටම ඊළඟ දවසේ ඒ කියන්නේ 1980 මාර්තු 9 වෙනිදා නන්නාඳුනන පුද්ගලයෙක් ඇම්බටෝවල වෙළඳ පොලකින් ගැහැණු ළමයෙක්ව පෑරගන්න උත්සාහ කරද්දී වාසනාවකට වගේ මේක ඒ ළමයාගේ අම්මා දකිනවා. මේ ළමයාගේ නම ඇලීසියා රාමෝන්. එයාගේ අම්මා කාර්ලිනා රාමෝන්. ඉතින් මේ අම්මා කෑ ගහලා උදව් ඉල්ලනවා මේ තමයි යාර ළමයි මරණ ඝාතකයා කියලා. මේ කෑ ගැහිල්ල ඇහුණ ගමන් මාකට් එකේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ සැක සහිත පුද්ගලයාව අල්ල ගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ ඉක්මනටම පොලිසියට කතා කරනවා. පොලිසිය මොහුව සිරබාරයට අරගෙන ප්‍රශ්න කරති තමයි මේ නැති වෙච්ච හැම ගැහැණු ළමයෙක්ගෙම ඇත්ත කතාව එළියට එන්නේ. Pedro Alonso Lopez නොහොත් the monster of the Andes. Pedro Lopez 1948 ඔක්තෝබර් 8 වෙනිදා කොලොම්බියාදි තමයි මෙයා ඉපදෙන්නේ. මෙයාට සහෝදර සහෝදරියෝ 12 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ පවුලේ ඔක්කොම ළමයි 13 දෙනෙක්. මේ 13 දෙනාගෙන්ම 7 වෙනි තමයි පෙඩ්‍රෝ ලෝපෙස්. ඉතින් මේ පෙඩ්‍රෝගේ පවුල හරිම දුප්පත් පවුලක්.
සෑහෙන්න දරිද්‍රතාවයකින් තමයි මේගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් පෙඩ්‍රෝ ඉපදුණු දවසේ ඉඳලම හරිම අමාරුවෙන් අංගහිඟකම් මැත්තේ තමයි මෙයා හැදෙන්නේ වැඩෙන්නේ. 1948 ඉඳලා 1958 වෙනකං අවුරුදු 10ක් තිස්සේ තිබ්බ ලා වයලන්සියා කියන යුද්ධෙන් පෙඩ්‍රෝගේ තාත්තා මෙඩාඩෝ රේයස් මරණයට පත් වෙනවා. ඉතින් පෙඩ්‍රෝ පොඩි කාලේ ඉඳලම තාත්තව එක පාරක්වත් දැකලා නැහැ. ඉතින් මේ දරාගත නොහැකි දුප්පත්කම නිසාම පෙඩ්‍රෝගේ අම්මා මෙඩිල්ඩා ලෝපෙස්ට ජීවිතේ ගැටගහගන්න කරන්න වෙලා තියෙන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන එක. ඉතින් මේ දුප්පත්කම මදිවට පෙඩ්‍රෝගේ අම්මව හම්බෙන්න එන සමහර මිනිස්සුන්ගෙන් පෙඩ්‍රෝට පොඩි කාලෙම ලිංගික අතවැර අඩත් එට්ටම් මෙහෙම සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයක් එක්කම පෙඩ්‍රෝ සෑහෙන්න මානසික පීඩනයකින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයාලගේ මේ දුප්පත් ගෙදර එකම එක පොඩි කාමරයක් විතරයි මේ ළමයි 13 දෙනාටම තිබිලා තියෙන්නේ. මේ 13 දෙනාටම නිදාගන්න තිබිලා තියෙන්නෙත් එකම එක පොඩි ඇඳක් විතරයි. කොහොමරි පෙඩ්‍රෝ වයස අවුරුදු 8ේදී තමන්ගේම බාල සහෝදරියව වැරදි විදිහට ස්පර්ශ කරන්න උත්සාහ කරලා තියෙනවා. මෙයා ටිකක් වැරදි විදිහට හැසිරීලා තියෙනවා. මේක පෙඩ්‍රෝගේ අම්මා දකිනවා. ඇය මුලින්ම කරන්නේ ඉටිපන්දමක් අරන් ඇවිල්ලා මෙයාගේ කකුල් දෙකම පුච්චලා දාන එක. ඊට පස්සේ පෙඩ්‍රෝවත් වාහනයක දාගෙන මේ නගරේ මායිමට අරන් යනවා. එතනදී පෙඩ්‍රෝ අතෑරලා දාලා ඇය ආයෙමත් ගෙදර යනවා. කොහොමරි පෙඩ්‍රෝට මේ ආපු පාර ටිකක් මතක තියෙනවා. ඉතින් මේ පාර දිගේ මෙයා දිගටම ඇවිදින්න පටන් ගන්නවා. මෙහෙම ඇවිදගෙන ගිහිල්ලා අවසානයේ මෙයා ගෙදර හොයා ගන්නවා. ඉතින් ආයෙමත් ගේ ඉස්සරහා හිටගෙන ඉන්න පෙඩ්‍රෝ දැක්ක ගමම්ම මෙයාගේ අම්මට තවත් තරහ යන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයා කරන්නේ ඔය ටිකක් දුර ගමන් යන බස් එකක පෙඩ්‍රෝවත් නග්ගගෙන කිලෝමීටර 200ක් විතර ඈතකට යනවා. ඊට පස්සේ පෙඩ්‍රෝ බස් එකෙන් බස්සලා මේ නගරේ අතරමං වෙන්න දාලා ඇය ආයෙමත් ගෙදර යනවා. මේක තමයි මේ ඛේදවාචකයේ මූල ආරම්භය. ඇන්ඩීස් කන්දේ රාක්ෂයාගේ අවදිවීම. වයස අවුරුදු 8ේදී පෙඩ්‍රෝ ලෝපෙස් වීදි දරුවෙක් බවට පත් වෙනවා. හරිහමන් කෑමක් බීමක් නැතුව අවුවට පිච්චි වැස්සට තෙමි වීදියක් ගානේ පෙඩ්‍රෝ ඇවිදින්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම යන එනමක් නැතුව ඉන්න පෙඩ්‍රෝට එක ආගන්තුකෙක් මුණ ගැහෙනවා. මේ මිනිස්සයා පොරොන්දු වෙනවා ඔහුත් එක්ක ආවොත් ඉන්න හිටින්න තැනක්, උණුසුම් ආහාර, ඇඳුම් පැළඳුම් වගේ හැම දෙයක්ම පෙඩ්‍රෝට ලබා දෙනවා කියලා. ඉතින් මේකට ගොඩක් සතුටු වෙච්ච පෙඩ්‍රෝ ඔහුත් එක්ක යන්න කැමති වෙනවා. ඒත් මේ මිනිස්සයාට තිබ්බේ පෙඩ්‍රෝ ගැන වෙනම අදහසක්. අතෑරලා දාපු එක්තරා පාළු ගොඩනැගිල්ලකට මේ මිනිස්සයා පෙඩ්‍රෝ අරගෙන යනවා. වයස අවුරුදු 8ේදී පෙඩ්‍රෝ ලෝපෙස් නැවත වතාවක් ලිංගික අතවැරන් වලට ලක් වෙනවා. මේ දේවල් එක්ක පෙඩ්‍රෝගේ මානසිකත්වය තවත් නරක පැත්තට හැරෙනවා. මිනිස්සුන්ට වෛර කරන්න පෙඩ්‍රෝ පටන් ගන්නවා. කර කියා ගන්න දෙයක් නැතුව පෙඩ්‍රෝ ආයෙමත් සැරයක් වීදියක් ගානේ ඇවිදින්න පටන් ගන්නවා. හම්බෙන දෙයක් කාලා මේ වීදිවලම නිදා ගන්න සිද්ධ වෙනවා. කොහොම තැනින් තැනට යද්දී අන්තිමට බොගෝටාවලදී ටිකක් වයසක ජෝඩුවක් පෙඩ්‍රෝට නවා තැන් දෙනවා. කොහොමරි මේ දෙන්න අන්තිමට පෙඩ්‍රෝව අනාථ නිවාසයකට ඇතුළත් කරනවා. ඒත් මෙයාගේ ඉරනම කොච්චර අවාසනාවන්ත එකක්ද කියනවනම් මේ අනාථ නිවාසයේ ජීවිතේ පෙඩ්‍රෝට තරම් ලේසි එකක් වෙන්නේ නැහැ. වයස අවුරුදු 12ේදී මේ අනාථ නිවාසයේ ගුරුවරයෙක් පෙඩ්‍රෝව නැවත වතාවක් ලිංගික අපයෝජනයට ලක් කරනවා. ඊට පස්සේ මෙයා මෙහි තියෙන කාර්යාලයකින් සල්ලි ටිකකුත් හොරකම් කරගෙන මෙතනින් පැනලා යනවා. ඉතින් මේ හැම සිද්ධියකටම පස්සේ මෙයා ජීවත් වෙන්න කරන්නේ එක දේවල් හොරකම් කරන්න පටන් ගන්න එක. ඔහොම දවසින් දවස ගත වෙනවා. ඊට පස්සේ අවුරුදු 6කට විතර පස්සේ වයස අවුරුදු 18ේදී කාර් එකක් හොරකම් කිරීම සම්බන්ධයෙන් පෙඩ්‍රෝ අත්අඩංගුවට අරගෙන සිරගත කරනවා. කර්මය කොතරම් ප්‍රබලද කියනවනම් ඒ සිරමැදිරියත් මෙයාට එකම එක දවසක් විතරයි ප්‍රශ්නයක් නැතුව ගත කරන්න ලැබෙන්නේ. හරියටම සිරගත වෙලා දෙවනි දවසේදී මේ සිරකුටියේ සිරකරුවන් 4 දෙනෙක් අතින් මෙයාව සමූහ දූෂණයකට ලක් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ තමයි පෙඩ්‍රෝගේ ඇඟ ඇතුළේ ඉන්න රාක්ෂයා
ටිකෙන් ටික එලියට එන්න පටන් ගන්නේ. දැන් මෙයාට තියෙන එකම අරමුණ වෙන්නේ මේ හිරකාරයෝ 4 දෙනාගෙම පල්ලි ගන්න එක. මෙයා තනියම ටිකක් තියුණු ආයුධයක් හදාගෙන වෙලා වෙනකන් බලාගෙන ඉන්නවා. අවසානයේ කොහොම හරි දවස් ගානකට පස්සේ මෙයා ඇඟිලි ගැන බලාගෙන හිටපු දවස උදා වෙනවා. පෙඩ්‍රෝ මේ බන්ධනාගාරය තුලම අර 4 දෙනාගෙන් 3 දෙනෙක්ගෙම උගුරු දණ්ඩ කපලා මරලා දානවා. දැන් මේ සිද්ධියෙන් පස්සේ මේ බන්ධනාගාරේ ඉන්න අනිත් හිරකාරයෝ පෙඩ්‍රෝට ලං වෙන්නවත් උත්සාහ කරන්නේ නැහැ. එයාගේ මේ හැසිරීමට මේගොල්ලෝ ටිකක් බය වෙලා තියෙනවා. පෙඩ්‍රෝ මේ මිනි මැරුම් සිදු කරේ තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් කියලා මෙයාගේ දඬුවම් කාලයෙන් අවුරුදු 2ක් විතරක් වැඩි කරනවා. අවුරුදු 4කට පස්සේ නිදහස් වෙන පෙඩ්‍රෝගේ මානසිකත්වය කොච්චර විකෘති මට්ටමක තියෙනවද කියනවනම් මෙයා තමන්ටම ප්‍රතිඥාවක් දෙනවා පුළුවන් තරම් ගැහැණු ළමයින්ව දූෂණය කරලා මරනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට 1978 වෙනකොට පෙරු රටේ විතරක් ගැහැණු ළමයි 100කට වඩා ඝාතනය කරලා තියෙනවා කියලා ගණනය කිරීම වලින් වාර්තා වෙනවා. දැන් මෙයාගේ එකම විනෝදාංශය වෙන්නේ ගැහැණු ළමයින්ව දූෂණය කරලා මරලා දාන එක. ඉතින් මෙයා තව තවත් ගැහැණු ළමයින්ව දිගින් දිගටම ඝාතනය කරන්න පටන් ගන්නවා. මෙයාගේ මේ ඝාතනීය ගමනේදී එක තැනකදී පොඩි වැරද්දක් කරනවා. ඒ තමයි උතුරු පෙරු වල ජීවත් වෙන අයචුකෝස් කියන ගෝත්‍රයෙන් අවුරුදු 9ක ගැහැණු ළමයෙක්ව පැහැර ගන්න උත්සාහ කරපු එක. මේ ගෝත්‍රිකයන්ගේ එක නීතියක් තියෙනවා කවුරුම හරි කෙනෙක් කාන්තාවකට කරදර කරන්න උත්සාහ කරොත් එයාව පන පිටින් වල දාලා ඝාතනය කරන එක. මේගොල්ලෝ කාන්තාවන්ට ගොඩක් ගරු කරනවා වගේම ඒගොල්ලෝ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඉතින් පෙඩ්‍රෝ මේ වෙලාවේ ඇල්ලුවේ වැරදි ගැහැණු ළමයෙක්ව. ගෝත්‍රිකයෝ පෙඩ්‍රෝ අල්ලගෙන මෙයාට නැගිට ගන්න බැරි වෙන්නම පුළුවන් තරම් පහර දෙනවා. මේ උතුරු පෙරු වල ටිකක් භයානක කෝඹි වර්ගයක් ඉන්නවා. මේගොල්ලන්ගේ ප්‍රියතම ආහාරය තමයි මස්. ඉතින් මේ ගෝත්‍රිකයෝ පෙඩ්‍රෝගේ ඇඳුම් ඔක්කොම ගලවලා ටිකක් පැණි රස සිරප් එකක් කාලේප කරනවා. ඊට පස්සේ මේ කෝඹින් වරගෙන පෙඩ්‍රෝගේ ඇඟට දානවා. අවසානයේ මෙහෙම සෑහෙන්න වෙලාවක් වද දීලා පෙඩ්‍රෝගේ බෙල්ල ළඟට වෙනකම්ම වල කාරලා පන පිටින් වල දානවා. ටික වෙලාවකට පස්සේ මෙතනට ජීප් රථයක් එනවා. මේ ජීප් එකෙන් බහින්නේ ඇමරිකානු මිෂනාරිවරියක්. මේක පෙඩ්‍රෝගේ වාසනාවද එහෙම නැත්නම් මේ නිකරුණේ මැරෙන ගැහැණු ළමයින්ගේ අවාසනාවද? මේ මිෂනාරිවරිය බැහැලා ඇවිල්ලා මේ ගෝත්‍රිකයන්ගෙන් ඉල්ලනවා මෙයාව මරන්න එපා පොලිසියට බාර දෙමු කියලා. ගෝත්‍රිකයොත් මෙයා මිෂනාරිවරියක් හින්දා මේකට කැමති වෙනවා. ඒත් කවදාවත් ඇය පෙඩ්‍රෝව පොලිසියට බාර දීලා නැහැ. පෙඩ්‍රෝ පස්සේ කාලෙක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තියෙනවා මේ මිෂනාරිවරිය කවදාවත් එයාව පොලිසියට බාර කරේ නැහැ කියලත් කොලොම්බියාවට අරන් ගිහිල්ලා මෙයාව අතෑරලා දැම්මා කියලා. කොහොමින් කොහොම හරි මේ දෙන්න උනේ මෙයාට තව තවත් ඝාතනයන් කරන්න අවස්ථාව සැලසුන එක. ඉතින් මේ අක්ෂයා මෙතනින් එහාට කොලොම්බියාව සහ ඉක්වදෝරේ පුරා ජීවත් වෙන ගැහැණු ළමයින්ව එකින් එක ගොදුරු කරගන්න පටන් ගන්නවා. දවස ගානේ මේ තරම්ම ළමයි අතුරුදහන් වෙද්දි පොලිසිය ඇතුළු හැම කෙනෙක්ම හිතන්න පටන් ගන්නේ මෙයාලව වහල් භාවයට හෝ මිනිස් ජාවාරම් වලට පැහැර ගන්නවා ඇති කියලා. මොකද පොලිසියට එතරම් උනන්දුවක් තිබිලා නැහැ මේ ළමයින්ට වෙන්නේ මොකක්ද කියලා හොයන්න. කොහොමින් කොහොම හරි 1980 දී ඉක්වදෝරේ ඇම්බටෝ නගරයට ඇතිවෙච්ච ගංවතුර නිසා ගොඩ ගලපු මල සිරුරු 4 ඇරෙන්න වෙන කිසිම සාක්ෂියක් මේ වෙනකම්ම තිබිලා නැහැ. අවසානයේ ඝාතන 100 ගානකට පස්සේ පෙඩ්‍රෝ ඇලොන්සෝ ලෝපේස්ව සිරගත කරනවා. මේ ආරංචියත් එක්ක ඉක්වදෝරේ මිනිස්සුන්ට හිතට සැනසීමක් දැනෙනවා දැන්වත් නිදහසේ රාත්‍රී නින්දට යන්න පුළුවන් වෙයි කියලා. පොලිසිය පෙඩ්‍රෝගෙන් මොන විදිහට ප්‍රශ්න කරත් මෙයා තමන්ගේ වැරද්ද පාපොච්චාරණය කරන්න හිතන්නේවත් නැහැ. පහරදීම් වලින් සහ තර්ජනය කිරීම වලින්වත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේ හින්දා පොලිසිය මේකට වෙනම සැලැස්මක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. CID පොලිස් ඔෆිසර් කැප්ටන් පාස්ටර් ගොන්සාලෙස් අලුත් සිරකාරයෙක් විදිහට පෙඩ්‍රෝගේ සිරකුටියටම යවනවා. මේ කැප්ටන් ගොන්සාලෙස් කියන විදිහට
මෙයා දවස් 27ක් තිස්සෙම හරියට නිදාගෙන නෑ. පෙඩ්‍රෝ මෙයාගේ බෙල්ල හිර කරයි කියලා බයෙන් මෙයාගේ බෙල්ල වටේට මෙයා තුවායක් බැඳගෙන තියෙනවා. කොහොමරි ටිකෙන් ටික කැප්ටන් ගොන්සාලෙස් තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා පෙඩ්රෝට ලං වෙන්න උත්සාහ කරනවා. මෙයා තමන්ව මුලින්ම හඳුන්වලා දෙන්නේ තමාත් පෙඩ්රෝ වගේම ස්ත්‍රී දූෂකයෙක් මිනි මරුවෙක් කියලා. ගොන්සාලෙස් තමන්ගේ අත්දැකීම් සහ බුද්ධිය පාවිච්චි කරලා මේ ඝාතකයව කොච්චර ලස්සනට ඇල්ලුවද කිව්වොත් පෙඩ්‍රෝ ටිකෙන් ටික ගොන්සාලෙස්ට තාත්තා කියලා කතා කරන්න පටන් ගන්නවා. වැඩි කාලයක් ගත වෙන්න කලින් පෙඩ්‍රෝ තමන් කරපු හැම දෙයක්ම හරි උජාරුවෙන් කියන්න පටන් ගන්නවා. පෙඩ්‍රෝගේ මේ පාපොච්චාරණයෙන් ගොන්සාලෙස් කොච්චර ෂොක්කුනාද කියනවනම් මෙයා කියලා තියෙනවා තමන්ගේ බියකරුම සිහිනවලටත් වඩා ඒවා භයානකයි කියලා. 1981 ජූලි 31 වන දින 33 හැවරදි පෙඩ්‍රෝ ලෝපෙස් කුඩා ගැහැණු ළමයින් 57 දෙනෙක් පමණ ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නවා. නමුත් කිසි කෙනෙක් මේක මුලදී තරම් විශ්වාස කරන්නේ නැහැ. මොහුනිකම් පුරසාරම් දොඩවන පිස්සෙක් වෙන්න ඇති කියලා හැම කෙනෙක්ම කතා වෙන්න පටන් ගන්නවා. අවසානයේ පෙඩ්‍රෝ ගැහැණු ළමයි 50 දෙනෙකුගේ මලසිරුරු වලදැමූ ස්ථාන වෙත පොලිසියව රැගෙන යනවා. ඒත් මේක පෙඩ්‍රෝගේ පාපොච්චාරණයේ මූලාරම්භය විතරයි. මාස 2කට විතර පස්සේ පෙඩ්‍රෝ තවත් ගැහැණු ළමයින් 100කට අධික සංඛ්‍යාවක් ඝාතනය කරා කියලා වරද පිළිගන්නවා. පෙඩ්‍රෝට එරෙහිව ඝාතන 350ක් සම්බන්ධයෙන් චෝදනා කළ හැකි බව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලින් ප්‍රකාශ කරනවා. මේකෙදි පුදුම සහගත කාරණාව කියන්නේ පෙඩ්‍රෝ කොච්චර තමන්ගේ වැරදි පාපොච්චාරණය කරත් ඒවා ගැන දශමකින්වත් මෙයා පසුතැවිලා නැහැ. කොටින්ම මෙයා තමන් කරපු ඝාතනයන් ගැන ආඩම්බරයෙන් සහ සතුටින් තමයි හැමතිස්සෙම කතා කරලා තියෙන්නේ. මට ඒ කුඩා දැරියකගේ බෙල්ල වටා මගේ දෑත් වලින් තද කරද්දී ඒක දිව්‍යමය හා පුදුමාකාර හැඟීමක් මට ගෙනල්ලා දුන්නා. මං ඒ ළමයින්ගේ ඇස් වලින් යම් ආලෝකයක් හෝ දීප්තියක් හදිස්සියෙම නැති වී යන ආකාරය බලාගෙන හිටියා. ඒ හැඟීම හරියටම අත්විඳින්න පුළුවන් මං වගේ ඝාතකයෙක්ටම විතරයි. මේ අවස්ථාවලදී පෙඩ්‍රෝ කියලා තියෙනවා මට නැවත වතාවක් කවදා හරි එළියට එන්න පුළුවන් වුණොත් මම ආයිමත් ඒ මරණයේ උද්‍යෝගිමත් මොහොත ලබා ගන්නවා කියලා. මෙහෙම ඝාතනය කරන එක මෙයාගේ මෙහෙවර කියලා තමයි මෙයා හිතාගෙන ඉන්නේ. කොහොමරි මෙයා මලසිරුරු 50කට අධික සංඛ්‍යාවක් වලදාපු ස්ථානවලට පොලිසියව රැගෙන ගියාට පස්සේ මේක තවදුරටත් මෙයාට කරන්න එපා වෙලා තියෙනවා. නිලධාරීන්ට මෙයා කියලා තියෙනවා මට දැන් වෙහෙසයි තවදුරටත් මේකට උදව් කරන්න බැහැ කියලා. ඉතින් මෙතනින් එහාට මෙයා පොලිසියට උදව් කරන එක නවත්තනවා. පෙඩ්‍රෝ තමන් කෙරූ ඝාතන 350ක් සම්බන්ධයෙන් පාපොච්චාරණය කරත් ඒ අතරින් ඝාතන 110ක් සඳහා අධිකරණය විසින් ඔහුව වරදකරු කරනවා. මෙතනින් එහාට වෙලා තියෙන කතාව ඇහුවොත් ඕන කෙනෙක්ට පොඩ්ඩක් කේන්ති යන්න පුළුවන්. මොකද ඔයාට හිතා ගන්නවත් බැරි කොහොමටවත් බලාපොරොත්තු නොවන විදිහේ දේවල් තමයි මෙතනින් එහාට සිද්ධ වෙන්නේ. මේ ඉක්වදෝරයේ අවුරුදු 100කට විතර කලින් සමාජ හේතුන් මත නීති රීති ගොඩක් වෙනස් කරලා තියෙනවා. ඒ අතරින් මරණ දණ්ඩනයත් අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ තවදුරටත් ඉක්වදෝරයේ තුල මරණ දණ්ඩනයවත් ජීවිතාන්තය දක්වා සිර දණ්ඩනයවත් නියම කරන්නේ නැහැ. ඒ කාලේ තිබ්බ යුද්ධ සහ නොයෙකුත් ප්‍රශ්න නිසා මිනිස් ජීවිත විශාල වශයෙන් ඝාතනය වෙලා තියෙනවා. බලන් ඉද්දි ජනගහනය අඩු වෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා පාලකයෝ තීරණය කළා තියෙනවා තවදුරටත් ඉක්වදෝරයේ තුල ජීවිතයක් නැති වෙන්න බෑ කියලා. හැබැයි මේ නීතිය කියන්න කලින් ඉක්වදෝරයේ තුල සුළු වරදකටත් දරුණු ගණයේ දඬුවම් නියම කරලා තියෙනවා. ඉතින් අවාසනාවන්ත විදිහට ඉක්වදෝරයේ තුලදී හැකි උපරිම දඬුවම වශයෙන් අවුරුදු 16ක සිර දඬුවමක් තමයි ඇන්ඩි සිරාක්ෂයා නොත් පෙඩ්‍රෝ ලෝපෙස්ට හිමි වෙන්නේ. ඉතින් මේ අසාධාරණ තීන්දුව ගැන මේ මරණයට පත්වෙච්ච ගැහැණු ළමයින්ගේ නිවසියන් දැනගත්තට පස්සේ ඒගොල්ලෝ සෑහෙන වශයෙන් කලබලයට පත් වෙනවා. මේක අහපු ගමන් මේගොල්ලන්ට ගොඩක් කේන්ති යනවා. ඉතින් මේක වෙනුවෙන් මෙයාලට කරන්න පුළුවන් හැම දෙයක්ම මේගොල්ලෝ කරන්න පටන් ගන්නවා. මේ තීන්දුව නැවත වෙනස් කරන්න පුළුවන් හැම දෙයක්ම මේගොල්ලෝ කරනවා. ඒ තවාසනාවට කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ අන්තිමට තීරණය කරනවා පෙඩ්‍රෝව බන්ධනාගාරය තුල මරණ ඕනම කෙනෙක්ට
$25,000ක මුදල් දෙයාගයක් පිරිනමන්න. ඒත් ඒ වැඩේ හිතන තරම් ලේසි දෙයක් නම් නෙමෙයි. ඒකට හේතුව තමයි කන්දක් මුදුනේ පිහිටි මේ බන්ධනාගාරේ අත්හැර දැමූ හුදකලා කොටසක තමයි පෙඩ්‍රෝව රඳවලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කොටසේ පෙඩ්‍රෝ හැරෙන්න වෙන කිසිම කෙනෙක් නැහැ. පෙඩ්‍රෝගේ සහ අනිත් සිරකාරයන්ගේ ආරක්ෂාව ගැන හිතලා තමයි මෙහෙම කරලා තියෙන්නේ. පෙඩ්‍රෝ මේ බන්ධනාගාරය තුල ගත කරපු කාලය පුරාවටම එක්ක විතරයි සම්මුඛ සාකච්ඡාවක් ලබා දීලා තියෙන්නේ. ඒ තමයි කැනේඩියානු වාර්තාකාරයෙක් වන රොන් ලයිට්නර්. බන්ධනාගාරයට පැමිණි රොන් ලයිට්නර් තමාගේ සම්මුඛ සාකච්ඡාව පිළිබඳව නිලධාරීන්ට දැනුවත් කරනවා. ආයුධ පරීක්ෂාවකින් පසුව රොන්ට බන්ධනාගාරය තුළට යන්න අවසර ලබා දෙනවා. පෙඩ්‍රෝ ලෝපේස්ගේ පළමු ඡායාරූපය ලබා ගැනීමේ අරමුණින් රොන් ඔහුව රඳවා තිබෙන කුටිය පැත්තට ඇවිදගෙන යනවා. මෙයා තමන්ගේ කැමරාවත් අරගෙන මේ සිරමැදිරිය බාර් අතරින් එබිලා බලනවා. ඒ වෙලාවේ මෙයා දකින්නේ සිරමැදිරිය විත්තිය පුරා පෙඩ්‍රෝගේ නඩු විභාගයේ පුවත්පත් ක්ලිපින් සහ ඔහුගේ නින්දිත අපරාධ පිළිබඳව පුවත්පත් වාර්තා අලවා තිබෙනවා. මේ වෙලාවේ මෙතන හිටපු ආරක්ෂකයෙක් පෙඩ්‍රෝට සමච්චල කරමින් කතා කරනවා. නිකන් නෝන්ඩියට වගේ hina වෙනවා. මේ යක්ෂයා ඒ වෙලාවේ දුවලා ඇවිල්ලා මේ සිරකුටියේ බාර් අල්ලගෙන නිකන් ගොරවන හඬකින් කතා කරනවා. ඒ අවස්ථාවේදී රොන් ලයිට්නර් මේ යක්ෂයා පෙඩ්‍රෝ ලෝපේස්ගේ ඡායාරූපයක් පළමු වරට ලබා ගන්නවා. මේ ඔබ දකින්නේ එදා රොන් ලබාගත්ත ඡායාරූපය. පහුවදා බන්ධනාගාර අධ්‍යක්ෂක වික්ටර් ලැස්කානෝ මේ සිරමැදිරියේ බාර් අතරින්ම පෙඩ්‍රෝට රොන්ව හඳුන්වා දෙනවා. රොන් මේ යක්ෂයාට අතට අතදීමකින් ආචාර කරනවා. පෙඩ්‍රෝ ලෝපෙස්ට අවුරුදු ගාණක් තිස්සේ මිනිස් ස්පර්ශයක් දෙන්නලා තිබ්බ නැති නිසා මෙයාගේ මුහුණ ටිකක් වෙනස් වෙනවා කියලා රොන්ට තේරෙන්න ගන්නවා. මේ යක්ෂයා රොන්ගේ ඇස් දෙක දිහා බලාගෙන ඔහුගේ අත හිරිවැටෙනකම්ම මිරිකලා තියෙනවා. රොන් කියන විදිහට පෙඩ්‍රෝගේ දෑත් ඉතාමත් විශාල සහ ශක්තිමත් බවකින් යුක්තයිලු. මෙයාගේ අත් දෙක තදින් මිරිකගෙන ඉද්දී විශාල බයක් මෙයාට දැනෙලා තියෙනවා. ඒ අහිංසක ජීවිත 300කට අධික සංඛ්‍යාවක් ඝාතනය කෙරෙව් දෑත්. මේ වෙලාවේ රොන්ට මේ වේදනාව දරාගන්න බැරුව කෑ ගහන්න උත්සාහ කරලා තියෙනවා. ඒ සැනින්ම පෙඩ්‍රෝ සිනාවකින් ඔහුගේ දෑත් අතාරිනවා. ඉන්පසුව වාර්තාකරු රොන් අධිකාරීවරයා සහ පරිවර්තකවරිය බන්ධනාගාර මැදිරිය තුළට ඇතුළු වෙනවා. මොවුන් 29 වන මැදිරියට ඇතුළු වෙද්දී ආරක්ෂකයින් කීප දෙනෙක් පෙඩ්‍රෝගේ දිහාවට ඔවුන්ගේ පිස්තෝල යොමු කරගෙන නිරීක්ෂණය කරනවා. 26 හැවරදී රොන්ගේ පරිවර්තකවරිය ටිකක් බයෙන් අධිකාරීවරයාගේ පිටුපසින්ම ගමන් කරනවා. ඇය ඇත්තටම අධිකාරීවරයාගේම දුව. ඉතින් මේ තරුණියව දැක්ක ගමන්ම මේ යක්ෂයාගේ විකෘති ආශාවන් එළියට එන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඌ අධිකාරීවරයාට කියනවා තමා අවුරුදු ගානකින් කාන්තාවක්ව ස්පර්ශ කරලා නැහැ කියලත් සම්මුඛ පරීක්ෂණය අවශ්‍ය නම් ඔහුට මේ තරුණියගේ අත ස්පර්ශ කරන්න ඕනේ කියලා. පෙඩ්‍රෝගේ මේ ඉල්ලීමෙන් මෙතන ඉන්න හැම කෙනෙක්ම කම්පනයට පත් වෙනවා. ආරක්ෂකව තමන්ගේ පිස්තෝල පෙඩ්‍රෝගේ දෙසට යොමු කරනවා. කොහොම හරි අන්තිමට අකමැත්තෙන් වුණත් මේගොල්ලන්ට පෙඩ්‍රෝගේ ඉල්ලීම ඉටු කරන්න සිද්ධ වෙනවා. තරුණිය තමාගේ දෑත් යක්ෂයා වෙතට දිගු කරනවා. ඒ සැනින්ම ඔහු තමාගේ ඇඟිලි තුඩු වලින් ඇයගේ මැණික් කටුව ස්පර්ශ කරන්න පටන් ගන්නවා. නමුත් වැඩි වෙලාවක් යන්න කලින් ඔහු ඇයව අතහරිනවා. ඒකට හේතුව වශයෙන් ඔහු පවසන්නේ ඇය තමාව ආකර්ෂණය කරගන්න තරම් වයසින් වැඩි කියලා. දැන් වාර්තාකරු සහ පෙඩ්‍රෝ අතර සම්මුඛ පරීක්ෂණය ආරම්භ වෙනවා. පෙඩ්‍රෝ අල්ලගන්න කලින් සති 3ක් තිස්සෙම හැම සතියකම ගැහැණු ළමයින් 3 දෙනෙක්ව විතර ඝාතනය කරලා තියෙනවා. සාකච්ඡාව අතරතුර පෙඩ්‍රෝ උචාරුවෙන් කියනවා ඔහු තමයි සියවසේ මිනිසා කියලා. ඒ වගේම ඔහුව කවදාවත් කිසිම කෙනෙක් අමතක කරන්නේ නැහැ කියලා. මේ යක්ෂයා හැම ගැහැණු ළමයෙක්වම පැහැරගෙන තියෙන්නේ තමාගේම සැලැස්මකට අනුව. සමහර ගැහැණු ළමයි දිහා මෙයා ඉවසීමෙන් දවස් ගණන් බලාගෙන ඉඳලා තියෙනවා. ගැහැණු ළමයෙක් ආස කරන කුඩා විසිතුරු කණ්ණාඩි වගේ අලංකාර එක තෑගි මේ ළමයින්ට දීලා තියෙනවා. මේ වගේ තෑගි දීලා එක කතා කියලා මේ ළමයින්ව රවට්ට ගන්නවා. පෙඩ්‍රෝ මේ ළමයින්ව ඝාතනය කරන්න කලින්ම ඔවුන්ගේ වලවල් හාරලා තියෙනවා. මේ යක්ෂයා ආකර්ෂණීය වුණ ගැහැණු ළමයි අතරින් සංචාරක පවුල්වල ළමයින්ට මෙයා ගොඩක් ආස කරලා තියෙනවා. ඒ නිසා ඔහු ඉංග්‍රීසි සහ ස්කෝට්ලන්ත පවුල් පිටුපසින් දවස් ගණන් ලුහු බැඳලා තියෙනවා. ඒත් ඔවුන්ගේ දෙමව්පියන් නිතරම වගේ ඉතාමත් සැලකිලිමත්ව සහ අවධානයෙන් හිටපු නිසා පෙඩ්‍රෝගේ උත්සාහය අසාර්ථක වෙනවා. මේ යක්ෂයා එක තැනකදී කියනවා තමා වැඩිපුරම ප්‍රිය කරේ
ඉක්වදෝරේ ගැහැණු ළමයින්ට කියලා. මොකද පෙඩ්‍රෝ කියන විදිහට ඔවුන් කොළොම්බියානු ගැහැණු ළමුන්ට වඩාත් මෘදු විශ්වාසවන්ත හා අහිංසක බවකින් යුක්ත නිසා කියලා. නගරවල වෙළඳ පොළවල් අසලින් සැරිසරමින් තමයි එයා නිතරම වගේ ගැහැණු ළමයින්ව පැහැර ගන්න උත්සාහ කරේ. මේ යක්ෂයා ගෑස් නිතරම හෙව්වේ අහිංසකකම හා මුහුණේ සුන්දරත්වය පිරුණු ගැහැණු ළමයින්ව. ඒ අතරිනුත් තමන්ගේ අම්මලත් එක්ක වැඩ කරන යහපත් අහිංසක ගැහැණු ළමයින්ව තමයි මෙයාට ගොඩක් වෙලාවට ගොදුරු වුණේ. ඉතින් මේ ළමයින්ගේ අම්මලා ටිකක් එහාට මෙහාට වෙනකන් මේ ළමයින්ව ටිකක් තනි වෙනකන් මෙයා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ආපු කිසිම වෙලාවක මේ යක්ෂයා එක මගහැර ගන්නේ නැහැ. කුඩා දැරියකගේ ළඟට යන පෙඩ්‍රෝ එක විසිතුරු තෑගි ලබා දීලා ඒ වගේම තෑගි තමන්ගේ අම්මලටත් ලබා දෙන්නම් කියලා ඔවුන් රවට්ටගෙන මොහුට අවශ්‍ය ස්ථාන වෙත මේ ළමයින් අරගෙන යනවා. මේ යක්ෂයා කිසිම වෙලාවක රාත්‍රියේදී ඝාතනයක් සිදු කරේ නැහැ. ඒකට හේතුව විදිහට ඔහු කියන්නේ අඳුරේදී ඝාතනය කිරීම අපතේ යෑමක් කියලා. මේ ළමයින්ගේ අන්තිම හුස්ම යන වෙලාවේ එයාලගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න එකෙන් තමයි මෙයා විනෝද වෙලා තියෙන්නේ. තමාව තෘප්තිමත් කරන්න පුළුවන් ඒ මොහොතට විතරයි කියලා මේ විකෘති ඝාතකයා වාර්තාකරුට පවසනවා. ආලෝකයේ වැටුණු ගමන් තමන්ගේ විශාල දෑත් වලින් පුළුවන් තරම් තදින් මේ දැරියන්ගේ ගෙල සිර කරන්න පටන් ගන්නවා. මේ විදිහට අන්තිම හුස්ම වැටෙනකම්ම ඔහුගේ දෑත්වල පීඩනය ටික ටික වැඩි කරනවා. අවසානයේ ඝාතකයා දැරියන් මිය ගිය බව සහතික කරගන්න සෑහෙන්න වෙලාවක් ඔවුන්ගේ දේහයන් දිහා බලාගෙන ඉන්නවා. තවමත් මේ දැරියන් හුස්ම ගන්නවද? ඔවුන්ගේ ඇඟේ ලේ තවමත් පොම් වෙනවද කියලා පරීක්ෂා කරන්න ගෙල හෝ මැණික් කටුව ළඟින් කපලා තියෙනවා. මේ අකාගේ මානසිකත්වයේ කොච්චර විකෘති මට්ටමක තිබ්බද කියනවනම් මෙයා මේ මල සිරුරු අරගෙන ඒවා පස්වලට යට කරලා නිකම් පන පිටින් ඉන්න විදිහට හිටවනවා. ඊට පස්සේ මෙයා මේ මල සිරුරුත් එක්ක සෑහෙන්න වෙලාවක් කතා කරනවා, සින්දු කියනවා වගේ විකාර දේවල් කරනවා. ඒක හරියට තේපැන් සාදයක ඉන්නවා වගේ කියලා තමයි මේ අකා වාර්තාකරුට ප්‍රකාශ කරලා තියෙන්නේ. සම්මුඛ සාකච්ඡාව අතරතුර වාර්තාකරු පෙඩ්‍රෝගෙන් අහනවා ඇයි තමා කුඩා දරුවන් විතරක්ම තෝරගන්නේ කියලා. ඒකට මේ විකෘති යක්ෂයා දෙන උත්තරය ඔහුගේ වචනෙන්ම කිව්වොත් මේ අකා සමච්චලෙන් වගේ කියනවා තමන්ට තරුණ අලුත් කුකුල් මස් කන්න පුළුවන්කම තියෙද්දි ඇයි අපි පරණ මහලු කුකුල් මස් කන්නේ කියලා. කොහොමින් කොහොමරි අන්තිමේදී මේ ඉක්වදෝරේ තිබ්බ අසාධාරණ නීතිය නිසා මෙතරම්ම විශාල විනාශයක් කරපු මේ ඝාතකයාට අවුරුදු 16ක සිර දඬුවමක් විතරයි නියම වෙන්නේ. මහ ජනතාව මේකට කොච්චර විරුද්ධ වුණත් කොච්චර කෝප වුණත් මේගොල්ලන්ට මේකට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒත් මගේ මිත්‍රයා මේක නෙමෙයි වැඩියෙන්ම තරහ ගන්න ඕන කාරණාව. 1994 අගෝස්තු 31 වෙනිදා යහපත් කල්ක්‍රියාව නිසා ගාර්සියා මොරෙනෝ බන්ධනාගාරයෙන් අවුරුදු 14කට පසු පෙඩ්‍රෝ ලෝපෙස් නිදහස් කරනවා. කොහොම හරි ඊට පස්සේ පෙඩ්‍රෝට අවුරුදු 20ක් පැරණි ඝාතනයක් සම්බන්ධයෙන් නඩු පවරන්න කොලොම්බියාවට යවනවා. ඒත් මේ අවස්ථාවෙත් වරදකරු කරනවා වෙනුවට 1995 දී පෙඩ්‍රෝට උමතු බව ප්‍රකාශ කරලා මනෝචිකිත්සක මධ්‍යස්ථානයක රඳවා තබනවා. වසර 3කට පස්සේ 1998 පෙබරවාරි මාසේ කුඩා ගැහැණු ළමයින් 350ක් ඝාතනය කළ බව පිළිගත් පෙඩ්‍රෝ ඇලොන්සෝ ලෝපෙස් ඔහුට සිහි කල්පනාව ඇති බව ප්‍රකාශ කර $50ක හැප මත මුදා හරිනවා. ඊට අමතරව ඔහු මනෝචිකිත්සක ප්‍රතිකාර දිගටම කරගෙන යා යුතු බවට හා මාසිකව සැරයක් පොලිසියට වාර්තා කර යුතු බවට කොන්දේසි පනවනවා. ඊට පස්සේ ඔහු එල් එස්පිනෝවල ජීවත් වෙන තමන්ගේ අම්මගේ නිවසට යනවා. තමන්ගේ පුතාව කවදාවත් නිදහස් කරන්න එපා කියලා ඇය බලධාරීන්ගෙන් බැගාපත් වෙලා තියෙනවා. ඒත් මේ වෙලාවේ පෙඩ්‍රෝ ඇගේ දොරකොඩ ළඟ සිට ගන්නවා. හදවතේ තිබ්බ හැම වේදනාවකටම පෙඩ්‍රෝ ඇයට දොස් පවරනවා. ඊට පස්සේ මෙයා තමන්ගේ අම්මට කියනවා ඔහු ඉස්සරහා දන ගහන්න කියලා. මේ වෙලාවේ ඇත්තටම ඇය බය වෙනවා තමන්ව මරලා දායිද කියලා. කොහොම හරි මේ වෙලාවේ පෙඩ්‍රෝ කියනවා ඔහුට සල්ලි ඕනේ කියලා. ඇය ළඟ තිබ්බ අවසාන $2 පෙඩ්‍රෝගේ අත උඩින් තියෙනවා. ඔහුගේ අම්මට තිබ්බ එකම ඇඳ සහ පුටුව කාට හරි විකුණන්න කියලා හිතාගෙන අරගෙන යනවා. මේක තමයි පෙඩ්‍රෝව දැකපු අවසාන අවස්ථාව. පෙඩ්‍රෝ ඇලොන්සෝ ලෝපෙස් නොහොත් the monster of the Andes
ඇන්ඩීස් කන්දෙ රාක්ෂයා ලෙස හඳුන්වන ලෝකෙ වැඩිම ඝාතනයන් රැසක් කෙරූ තාම ඝාතකයා සදහටම අතුරුදහන් වෙනවා. Hasta lo presente no me ha asustado. Up until now, I haven't felt it. When someone dies, you feel a shock, and I haven't felt. සමහරුන් කියනවා තාමත් ඔහු ජීවතුන් අතර කියලා. ඒ අතර තවත් කතාවක් යනවා කවුරුන් හෝ පිරිසක් ඔහුව ඝාතනය කරා කියලා. ඒත් ඇත්තටම හරියටම මොකද වුනේ කියලා කියන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේක තමයි පෙඩ්‍රෝ ලෝපේස්ගේ ඇත්තම කතාව. මේ වගේ දේවල් අදටත් මේ වෙලාවෙත් ඕන තරම් වෙනවා ඇති. ඉතින් ඒ හින්දා හැම කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න, කල්පනාවෙන් ඉන්න. හැමෝටම ජය වේවා.